මම දැන් ඉන්නේ මුළු රිකිල්ලගස්කර ටවුන් එකම මාරම ලස්සන view එකකින් පේන තැනක. මේ ඈතින් පේන රිකිල්ලගස්කර ටවුන් එකෙන් කාලයක් තිස්සේ සංගවිලා තිබ්බ මිලකල නොහැකි නිදානයකටත් වඩා වටින දෙයක් හොයාගන්න හම්බුණා. ඒ තැනට යන්නේ කොහොමද? ඒ තැන මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නැහැ කියලා මට තේරුණේ මං කලින් දාලා තිබ්බ පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට් වලින්. එහෙනම් අද අපි මාත් එක්කම ඒ තැන මොකක්ද කියලා බලන්න. එන්න මාත් එක්කම. රිකිල්ලගස්කර ටවුන් එක පහු කරලා පදිය පෑල්ල පාරේ ටික දුරක් එනකොට මෙන්න මේ වංගුවත් එක්කම ඉස්සර නම් මෙතන ලොකු මාර ගහක් තිබ්බා. මෙතනින් වාහනේ නතර කරලා මෙන්න මෙතනින් තියෙන පඩිපැල දිගේ පල්ලෙහාට එනකොට දෙපැත්තෙන්ම කොළ පාට පරිසරයකින් වටවුණු අඩිපාරක් දිගේ ටික දුරක් අපිට පල්ලෙහාට යන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි කාලයක් තිස්සේ සැඟවිලා තිබ්බ නිදානයකටත් වඩා වටින තැනට අපිට එන්න හම්බුනේ. මෙතන කොහොමත්ම පේරාදෙණියේ සරසවියේ තියෙන වලට සම කරන්න බැරි වුණත් මෙතන තියෙන ස්වභාවික සුන්දරත්වය නම් මම හිතන්නේ නැහැ වෙන තැනක කොහොමත්ම සම කරන්න පුළුවන් කියලා. හේතුව මෙතන තියෙන තුරු හේවණත් එක්ක වටේටම තියෙන ගස් කොළන් එක්ක මේ තියෙන සුන්දරත්වය මම හිතන්නේ නැහැ වෙන කොහෙත්ම තැනකින් ගන්න පුළුවන් කියලා. මේ වගේ තැන් අනිවාර්යෙන් අපි පරිස්සම් කරගන්න ඕනේ. මේ තැන් හොයාගත්තා වගේම. එහෙනම් මේ තැන් ඔයාලට බාරයි. අපිට පුළුවන් දේ උපරිමයෙන්ම අපි කරා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මැදිහත් වෙලා එහෙනම් මේ පරිසරයේ සුන්දරත්වය රැකගන්න කියලා මම ඔයාලා හැමෝටම කියනවා.